සමාධිගේ අම්මා උදේනේ අම්මට මේ වගේ දෙයක් කියාවි කියන එක උදේනේ අම්මා හීනකින්වත් හිතුවේ නැහැ. මොකද අනුවස්ගේ අම්මා ලොකු බලාපොරොත්තුවකින් හිටියා. අනුවස්ගේ සමාධිගේ සම්බන්ධය ගැන ගෙදරට ආරංචි වුණාට පස්සේ සමාධිගේ ගෙදරින් දෙන උත්තරය ඒ කියන්නේ අනුවස්ට කිසිම හේතුවක් නැහැ සමාධිලා ගෙදරින් අකමැති වෙන්න. එනිසා උදේනී අම්මා ලොකුවටම බලාපොරොත්තු වුණා මේ ආරංචිය කියපු ගමන්ම සමාධිගේ අම්මා එක පයින්ම කැමැති වේවි කියලා. නමුත් ඉතින් ඉදිරි සිදුවීමේදී ඒ වගේ දෙයක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි බලමු ඉදිරි එපිසෝඩ් එකේදී මේ දේ කොහොමද සිද්ධ වෙන්නේ. ඉදිරියට අනුවස්ගේ සමාධිගේ සම්බන්ධය කොයි විදිහට පවත්වයිද. ඉතින් මේ දෙන්නට ඉදිරියේදී එන ප්‍රශ්නවලට මොන විදියට මුහුණ දෙයිද මේ හැම එකක්ම අද අපි වීඩියෝවේදී කියනවා. ඉතින් අපේ වීඩියෝවත් එක්ක ටිකටම රැඳී සිටින්න. ඔබ අපේ නාලිකාවට තවමත් අලුත් කෙනෙක් නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එහා පැත්තේ බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එවිට අපි වීඩියෝවත් දාපු සැනින්ම ඔබට ඉතාමත්ම පහසුවෙන් නැරඹීමට හැකියාව ලැබේවි. ඔගොල්ලොන්ට ඉතින් අපි අමුතුවෙන් කිව යුතු නැහැ. අනුවස් සමාධිගේ ඒ ආදරේ පටන් ගත්ත විදිහ සමාධිගේ හිතේ කලින්ම ඇති වුණේ අනුවස් ගැන වෛරයක්. මොකද ගෙදරින්ම සමාධි තමයි ඒ විදිහට හිටියේ. සමාධිගේ අම්මත් අයියත් දෙන්නම පුදුම නිහතමානී චරිත දෙකක් කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ විදිහත් සමාධි හිටියේ එකම විදිහකට. ඒකයි ඉතින් ඒ කාලේ සමාධි ශ්‍රහන් එක්ක ළඟින්ම සම්බන්ධතාවය තියාගත්තේ. මොකද සමාධිනුවත් ඒ වෙනකොට හිතාගෙන හිටියේ රණජීව ශ්‍රහන් කියන්නේ මේගොල්ලන්ගේ ෆැමිලි එකටම ගැලපෙන ෆැමිලි එකක් කියලා. කොහොම වුණත් ඉතින් පස්සෙන් පව්වෙද්දි තමයි ඒ හැමදේම වෙනස් වුණේ. ඇත්තටම සමාධිට ශ්‍රහන්ව ගැලපෙන්නේ නැති බව සමාධිගේ අම්මත් මේ වෙද්දි තීරණය කරලා ඉවරයි. කොහොම වුණත් උදේනී අම්මා මේ වෙද්දි දන්නවා ශ්‍රහණුයි සමාධිය අතරේ තිබ්බේ මොන වගේ සම්බන්ධයක්ද කියන එක. ඉතින් මේ හැම දෙයක්ම දැනගෙන තමයි උදේනී අම්මා සමාධිගේ අම්මගෙන් මේ දේ අහන්නේ. ඉතින් අනුවස් සමාධිය අතර මේ වෙද්දි ඇති වෙලා තියෙන සම්බන්ධය ගැන උදේනී අම්මා කියනවා සමාධිගේ අම්මට. ඉතින් සමාධිගේ අම්මා එකපාරටම පුදුම වෙනවා. ඒ විතරක්ම නෙමෙයි ශ්‍රහන්ගේ යෝජනාව ගැනත් උදේනී අම්මට සමාධිගේ අම්මා මේ වෙද්දි කියනවා. හැබැයි ඉතින් උදේනී අම්මා හිතන්නේ සමාධිගේ අම්මා ඒ දේවල් කියන්නේ අනුවස්ට අකමැති හින්දා කියලා. නමුත් පස්සේ තේරෙනවා උදේනී අම්මට සමාධිගේ අම්මත් ගොඩක් කැමැත්තෙන් ඉන්නවා අනුවස්ට කියන එක.